ඔන්න ගෙනාවා සංසාරිනී බස් එක ට්‍රිප් යන බස් එක මං කිව්වා ඔන්න අනිත් බස් එක ගෙනගලා ඒක තමයි මේක. කලින් බස් එක 2 මිලියන් views කියලා තිබ්බා එක දවසක් ඇතුළත. පැය 24ක් ඇතුළත ලක්ෂ 20ක් බලලා තිබ්බා. දැන් ලක්ෂ 25ක් පැනලා ඇති. හැමෝම ඇහුවා මේවා හදන සුපිරිම වැඩ කවුද කියලා. අර කලින් පෙන්නපු එකත් මේකත් හදන එක්කෙනා දැවිල්ලා ඉන්නවා. එයාව පෙන්නන්නම් චුට්ටක් අගේ කරලා පෙන්නන්නම්. ඉස්සෙල්ලා අපි බස් එක ගැන බලලා ඉමු. මේ බස් එකේ නැති දෙයක් නැහැ ට්‍රිප් යන්න වගේම හදපු එකක් තමයි. එතකොට මේකේ තියෙනවා මේ ලයිට් සිස්ටම් එක. ඔය ඔක්කොම මම තර ඔන්නෝම බලාගෙන ඉන්න මෙතන ප්ලේයර් එකක් තියෙනවා බස් එකේ. ට්‍රිප් ගියාම සින්දු දාලා නටන්න ඕනේ. අපි බලමු සින්දුව ප්ලේ කරලා බස් එකේ ප්ලේයර් එකෙන්. ඔන්න ඔය වගේ. වැඩිම කරලා බලමු. ඔන්න ඔය වගේ බස් වලටම ගැලපෙන සින්දුවක් දාලා බලද්දි ඒක ගතිය තියෙනවා. බලන්න මේ බඳේ තියෙන ලයිට් සිස්ටම් එක. ටින්ටඩ් එක මේ වීදුරු ඕන එකක් අරින්න වහන්න ඔක්කොම කරන්න පුළුවන් මේ වගේ. ඉතින් බලන්න රිම් කප් එතන බලන්න මේ පිටිපස්ස බලන්න ඇවිල්ලා ස්පොයිලර්ස් සන් කැප් ඔක්කොම ගහලා ඒ විතරම ඇත්ත බස් එක වගේම හදලා තියෙන්නේ. බලන්න බස් එකේ පිටිපස්සත් කොහොම ඇවිල්ලා මේ ස්ටිකර්ස් එහෙම මෙච්චර ලස්සනට ඇවිල්ලා තින්නේ කොහොමද කියලා එයා කතා කරද්දි තේරෙයි. එයාගේ කලාත්මක හැකියාව මේවට තියෙන හැකියාව ඔක්කොම එයා කැමති වුණේ කලින් බස් එක පෙන්නද්දී අපි සින්දු ස්ටොප් කරලා ඉමු. එයා කැමති වුණේ කලින් බස් එක පෙන්නද්දී එයා කැමති වුණේ එයාගේ නම් ප්‍රසිද්ධ කරන්න ෆෝන් නම්බර් දාන්න. මම කිව්වා ඊට පස්සේ බලෙන්න එන්න මල්ලි ඔයාව පෙන්නන්න ඕනේ කියලා තකාණියක් නුවරේ ඉඳලාද ගෙන්න ගත්තා. දැන් බලමු අපි පොඩ්ඩක් එයාත් එක්ක කතා කරලා. එහෙනම් ඔන්න සුපිරි භාණ්ඩ දෙකම එක ළඟ තියලා තියෙනවා. මෙතනට අඩු මේවා හදපු එක්කෙනා. ඉතින් එන්න ලක්ෂාන් මාලේ ස්ක්‍රීන් එකට වැඩි ජනමාධ්‍ය පෙනී ඉන්න කැමති නැති එක්කෙනෙක් බලෙන් කියලා ගෙන්න ගත්තේ නුවර කොල්ලා. මෙයා තමයි සුපිරි වැඩකාරයා. මල්ලි කියන්න මේ වගේ කලාත්මක හැකියාවක් එන්න මොනවද මේ සම්බන්ධ මොනවා හරි කරනවද මොනවද කරන්නේ? අයියා මේ සම්බන්ධව බිස්නස් එකක් තමයි මම කරන්නේ. මම කරන්නේ වාහන ස්ටිකර්. වාහන ඇත්ත වාහන ස්ටිකර් කරන එක. ඇත්ත වාහන ස්ටිකර්. ඒ කියන්නේ මේ බස් ඒ වගේ ඕන වාහනයක් ස්ටිකර් කරනවා. ස්ටිකර් කරනවා. හරි. ඒ කියන්නේ ඒ එක තියෙන හැකියාවත් එක්ක තමයි මේවටත් ඒ විදිහටම ස්ටිකර්ස් කරලා ලස්සනට ඩිසයින් කරලා මම කරන්නේ හොබියක් වගේ. හොබි එකක් විතර මේක කරන්නේ. අරක තමයි බිස්නස් එකනේ. ඒ කියන්නේ මෙයාගේ නම්බර් එක ඔගේ මොකද්ද මලි බිස්නස් එකේ නම? ලක්ෂාන් මහනුවරනේ. මෙයාගේ නම්බර් එක දාන්නම් අපි බිස්නස් එකේ නම ලක්ෂාන් නාට්ස්. මෙයාගේ ඇත්ත වාහන මේ වගේ මොඩිෆිකේෂන් කරන්නේ. මෙයාගේ ෆෝන් නම්බර් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් කමෙන්ට් එකක් දාන්නම් ඕනකෙනෙක්ට කන්ටැක්ට් කරගන්න පුළුවන් ඩිරෙක්ට්ලි. ඉතින් මේ බස් එක මගේ මේක වෙන කෙනෙක්ගේ අපේ විමෙත් මල්ලිගේ එන්න මල්ලි ස්ක්‍රීන් එකට මෙයාගේ තමයි මේ බස් එක. මෙයාට කියලා හදාගත්ත එක මේ තියෙන. ඉතින් මේ බස් එකට නම දැම්මේ ඔයාද? නම දැම්මේ මම අයියේ. ඩිසයින් එක පේන්ට් එක පාට දෙකෙන් ගහමු කියන අදහස් මොඩිෆයි කරන්නේ ඔක්කොම මෙයාගේ අදහස්. මේක 2023 අගෝස්තු ඉඳන් හදපු වාහනයක් අවුරුදු දෙකමාරක් වගේ. ඒකත් එක්කම අයියාගේ එකත් ලස්සනටම ඇවිල්ලා තියෙනවා. මං හිතුවටත් වඩා හොඳටම ඇවිල්ලා තියෙනවා. දෙක තනිකර දෙවිදියකට ඇවිල්ලා තියෙනවා නේ. දෙවිදියකට එකක් චාම් විදියකට එකක් මොඩිෆයි විදියකට වෙනස්ම විදියකට ලංකාවට මේකයි කියන්න පුළුවන් දෙකක් තියෙනවා වෙනස් විදිහේ දෙකක්. අනිවාර්යයෙන් විමෙත් මල්ලි තමයි ඉස්සෙල්ලාම අඳුරගත්ත. ඊට පස්සේ තමයි මෙයාව අඳුරගත්ත විමෙත් මල්ලි ආරහා. ඉතින්